හෙලෝ ගයිඩ්ස් සුබෝදෑසනක් වේවා. මෙන්න අලුත්ම දෙයක් අරන් ආවා. ඔන්න අපේ අම්මා විශ්වකාරියක් රසම රස විශ්වකාරියක් හදන්න තමයි යන්නේ. අපි බලමු එක්ක කොහොමද කරන්න කියලා. ඔව් රතු ලුණු හීන් වට කපා ගන්නවා. සුදු ලුණු කපාගෙන තියෙනවා. ඉස්සෝ හොදලා පිරිසිදු කරලා අරන් තියෙනවා. කරපිංචා තියෙනවා. පොල් තෙල් තියෙනවා. ඔන්න පොල් තෙල් රත් වෙන්න තියලා ඒකට සුදු ලුණු එකතු කරගත්තා. ඊට පස්සේ රතු ලුණු කපාගත්ත රතු ලුණු ටික එකතු කරගන්නවා. ඔන්න මේක දැන් රන්වන් පැට වෙනකන් බැදෙන්න ඕන තෙලේ. ඒකට අපි මිරිස් කුඩු ටිකකුත් ඒ ගමන්ම එකතු කරගන්නවා. දැන් 3-5 එකතු කරගන්නවා. 3-5 හැන්දක් පමණ. කහ කුඩු හැඳි කාලක් පමණ එකතු කරගන්නවා. පොඩි ප්‍රමාණයක්. ඊට පස්සේ රස පදමට ලුණු එකතු කරගන්නවා. දැන් ඒක හොඳින් කලවම් කරගෙන චුට්ටක් වෙලා බැදෙනකන් තියා ගන්නවා. දැන් අපි හොදලා පිරිසිදු කරගත්ත ඉස්සෝ ටික එකතු කරන්න තමයි හදන්නේ. අන්න ඒ ආකාරයට ඉස්සෝ ටික එකතු කරගන්නවා. අපේ අම්මා ඉස්සෝ ටික එකතු කරා. දැන් තමයි කරපිංචා එකතු කරගන්නේ. කරපිංචායි මුරුංගා කොළයි තියෙනවා. මුරුංගා කොළ මේකට එකතු කරන්නේ ඉස්සේකේ සැර අඩු වෙන්න කියලා තමයි කියන්නේ. උස්නයි ඉස්සෝ කියන කෑම හරි උස්නයි. ඉතින් ඒකේ සැර අඩු වෙන්න තමයි අපි මුරුංගා එකතු කරන්නේ. මුරුංගා කොළ ඔන්න දැන් ඒක සාමාන්‍ය ප්‍රමාණයට කලවම් කරලා දැන් ගොරකා ටිකක් එකතු කරගන්නවා. ගොරකා බිකක් පමණ. බිකක් එකමාරක් පමණ එකතු කරගන්නවා. ඒකෙල්ල තැන් හොඳින් තැම්බෙන්න තියෙනවා. දැන් පොඩි වෙලාවක් අපි මේක තැම්බෙන්න වහලා තියාගන්න ඕනේ. අපි බලමු ඊට පස්සේ මොකද්ද අපේ අම්මා කරන්න කියලා. දැන් ඔන්න ටිකක් අපි බලන්න ඕනේ නිතරම මේක පොඩ ඇරලා. ඔන්න අපි දැන් මේ වෙලාවේ තමයි අපි මේකට ගම් මිරිස් ටිකක් එකතු කරගන්නේ. අන්න දැක්කද අපේ අම්මා ගම් මිරිස් එකතු කරනවා. මේ වෙලාවේ තමයි අපි මේකට ගම් මිරිස් ටිකක් එකතු කරගන්න. දැන් මේක හොඳින් කලවම් කරගන්න ඕන.
මේ ඉස්සෝ තැම්බෙනවා හොයන්න පුළුවන් වෙනම ඉස්සොන්ගේ තැම්බිච්චාම ඒ තියෙන මේ මස් ගතිය නිකන් සුදු පාටට වගේ හැරෙනවා. ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් මේ ඉස්සෝ කරිය තැම්බිලාද දීලා තියෙන්නේ කියලා. දැන් ගින්දර පොඩ්ඩක් වැඩි කරලා ටිකක් ඉක්මනින් අපි මේක තම්බ ගන්න ඕන. ඕන් දැන් අපේ අම්මා එකට කිරි එකතු කරන්න තමයි හදන්නේ පොල් කිරි. අන්න දැන් අපි කිරි පොඩි ප්‍රමාණයක් එකතු කරගත්ත. දැන් මේක කිරෙන්න තැම්බෙන්න තියන්න ඕනේ. ගින්දර අඩු කිරීමක් කරන්නේ ඒ කිරෙන්න අපි මේක තැම්බෙන්න තියනවා. මද වෙලාවක් තැම්බුණාට පස්සේ අපි බලමු මේ කරිය කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මේ වෙලාවේ ඕනනම් අපිට පුළුවන් මේකේ ලුණු කොහොමද කියලා චෙක් කරගන්න. පොඩ්ඩක් අපි ඒක බලා ගන්න ඕනි. Tamange රසට අනුව ලුණු පදම හදා ගන්න ඕනේ. ඔන්න දැන් අපි මේකට බැදපු 3-5 ටිකක් එකතු කරගන්න. මේ අවසානයේට අපි මේක පොඩ්ඩක් හිඳෙනකන් තියලා මේකට බැදපු 3-5 හැඳි එකමාරක් පමණ එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. අන්න හොඳින් කලවම්. දැන් මේක තැම්බිලා තියෙන්නේ රසයි. අපි බලමු මේ අම්මා තව මොනවද මේකට කරන්න කියලා. ඔව් දැන් මේ හොඳට හිඳීගෙන එන්නේ. හොඳට පැහැෙනවා හොද්ද. අපි බලමු මේ තව කොච්චර වෙලාවක් මේක තියන්න ඕනේද කියලා. ඕක කලවම් කරගන්නවා. ඔන්න දැන් අපි ලිප ඕෆ් කරගන්නවා. අපි බලමු අම්මට චුට්ටක් අතට දෙන්න කියලා මේකේ රහ කොහොමද කියලා. දැන් රස පොඩ්ඩක් අපි බලමු. ඔන්න මං ගත්තා. නියම රසයි. සුපිරි රස ඉස්සෝ කරියක් අපි හදාගත්තේ. එහෙනම් තවත් අපි මොනවා හරි අලුත් කෑමක් හදන වෙලාවක ඔයාලට අරන් එනවා. ඔක්කොටම ස්තුතියි. ආයුබෝවන්.